හඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව සීල් සුලං දැල් විදින්ට දොරට යන්ට හොඳ වෙලාව. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් රචනා කළ රාත්‍රිය. සමන් පිච්ච මල්ලිහිරුණු නිල් තන කොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු ඔච්චර ලාසනද බකමු මගේ පුරතල් අකුකාගේ මාලී මුතු හැටවාගේ නීරටින්නේ පිළිබින් හදමු එකක් හඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව සිහිල් සුලං දැල් විඳින්ට දොරට යන්ට හොඳ වෙලාව. ළඟට එනවා ඉවසලා ඉන්න. අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ ගඟ. කින්ටිකම කඳු මුදුනෙන් බැස්සනු බයි සැදී වැඩි ගම්මානෙට ගැලුණු බයි ටික්කි ටිකිරි හුරතල් අදරියක් වගේ කැකිරි සිනාවෙන් බැස ආගමනි අගේ ඇල දොළවල් එක්වුණු පසු සැදී වැඩි මූදට ගලා යන ගමනේ වේගෙ වැඩි නෙළුම් ඕලු දිය මානෙල් සැදී පිපේ ඒ මල් නෙළමු පැදගෙන ගොස් ඔරුව අපේ
කොස්සෝ එහෙන් මෙහෙන් පීනන ලස්සනක හැටි කිඹුලා මිනි කන්නේකි සැඟවිලා සිටී කිඹුලා මිනි කන්නේකි සැඟවිලා සිටී කිඹුලා මිනි කන්නේකි සැඟවිලා සිටී දිලිහි දිලිහි ආකාශේ බබලන මල් තාරකා මේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ තාරකා බබලන මල් තාරකා බැබලි බැබලි ආකාසේ දිලිහෙන මල් තාරකා කළුවර රෑ ආකාසේ ගිනහවෙවි තාරකා ගන්ටත් බෑ දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා බබලන මල් තාරකා බැබලි බැබලි ආකාසේ දිලිහෙන මල් තාරකා කිරි වතුර වැනි මීදුම හීන් හඬින් ගලා බසින දිය ඇලි කඳු හිස් පිස හමන සීතල සුළං රැලි මේ ගීයේ මාතෘකාව කඳුකර දර්ශන රචනා කළේ එස් මහින්ද හිමි ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන පුංචි පුංචි ළමෝ පෙලක් සෙල්ලම් කරති ගණනින් කොළ පිරුණු ගසක් කිරි වතුරින් නාවන ලෙස කඳු හිස් දවටා මීදුම් පහලට බසිති හඬින් ගලා බසින කඳු අතරෙහි දොලක ඈත ගෑනු පිරිමි රංචු රංචු බැස දිය නාති වත්ත පහල ගහේ බැඳපු බමර පෙත්තේ හුලං වැදි රුංගා කර කැවින හඬින් කුරුල්ලෝ
වතු සහ කඳුහි ඇල දොළ පීරා හමන සීත සුළං දැල්ල ගත සිත පිනවයි වලාකුලේ හැංගී ඉඳ වැහි දෙවියන් විසින් එවන සිරිපොද වැස්සෙන් නිතරම කඳු හිස් තෙමෙති කුමාරතුංග මුනිදාස කිවිඳුන් රචනා කළ රෝස ගස රෝස ගසින් මල් අවලා දෝස වැඩේ සිත විපුලා මේ සමාන කුමන මලා දැස කුමන මෙය නොබලා ලොල් වඩමු මල් කඩමු වැල් ගොතමු බෙල්ලෙලමු මාගේ නංගිගේ කම්මුල වාගේ රුව ඇති මේ මන ඇගේ මෙන් සිඹිනෙමි බල කාගේ සිත නොකෙරෙද ලොල් වඩමු මල් කඩමු වැල් ගොතමු බෙල්ලෙලමු මෙන්න මේ හොර මීමැස්සා පැන්නේ මලට ලෙස පිස්සා ගන්නට රොන් උගිරිස්සා යන්නට දෙමු මල ගස්සා ලොල් වඩමු මල් කඩමු වැල් ගොතමු බෙල්ලෙලමු ලොල් වඩමු මල් කඩමු වැල් ගොතමු බෙල්ලෙලමු ලොල් වඩමු මල් කඩමු වැල් ගොතමු හඳහාමියේ හඳහාමියේ කිරි පැණි දියෝ දියෝ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ හඳ රන් පිඟාන ලෙස වටකුරු දිලි දිලි තිබෙන අපුරු හඳහාමියේ හඳහාමියේ කිරි පැණි දියෝ දියෝ එම පිඟාන මැද හිඳින්නේ හාවෙකි කිරි පැණිද කන්නේ හඳහාමියේ හඳහාමියේ කිරි පැණි දියෝ දියෝ අමාවකයි නුඹ නැතිදා අටවක නැමි පනාවදා හඳහාමියේ හඳහාමියේ කිරි පැණි දියෝ
දැන් මල් ගහ රචනා කළේ ආනන්ද රාජකරුණා කිවිඳු. මල් පිපි ලාහෝ මල් පිපිලා මේ ගහේ ලාසන මල් නැතොත් ලෝකයේ මල් නැතොත් කොයිද මේ ලාසන Nehiru resveti Nehiru resveti laude lasana mal pipi laho mal pipi ඕන්න හොඳ ළමයෙක් හිටියා. ඒ ළමයාගේ නම සිරිමත්. ඒ සිරිමත්ගේ සිරිත් පුරුදු පුහුණු වුණොත් මගේ දූල පුතාලත් අනේ කොච්චර වටිනවද? කුමාරතුංග මුනිදාස කිවිඳුන් ලියූ සිරිමත්ගේ විස්තරේ ඉතින් අහන්න බලන්න. මගේ සකියා පත් ළමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි උදයම පුබුදී මුගුණට දියදී කුල දෙවි නම දීගේ දොර හමදී පත පොතගෙන සිත වෙන දෙයකට නොහරි කිසි විට වෙලාව නොවැරද කෑමට ආසන්ද ඔහුට වඩා සොඳ මහතෙක් කවරෙද
පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ දැක දරුවන්නේ මුහුණු පිපෙන්නේ එහි කියවීමට ලියුමට ගැනුමට කවුගී